ඉතින් කොහොමද මොකට මොන්නේ ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ මම මෙන්න මේ YouTube thumbnail එක කොහොමද ඩිසයින් කරේ කියලා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේ thumbnail එක ඩිසයින් කරේ මොබයිල් ෆෝන් එකෙන්. ඉතින් මම මේ වැඩේ කරේ IBIS Paint X කියන app එකයි Pixel Lab app එක use කරලා තමයි මම මේ වැඩේ කරේ. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න කොහොමද මම මේ වැඩේ කරේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම මෙතනදී step by step මේ වැඩේ කරේ කොහොමද කියලා කතා කරන්න යන්නේ නැහැ. ඉතින් එහෙම වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් මම ඉස්සරහට එහෙම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් එහෙනම් බලමු අද මම කියනවා වගේ මෙන්න මේ වගේ YouTube thumbnail එක කොහොමද මොබයිල් ෆෝන් එකෙන් ඩිසයින් කරගත්තේ කියලා. එහෙනම් ඉතින් යා වීඩියෝ එකට. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේ වැඩේ කරන්නේ සම්පූර්ණයෙන්ම මොබයිල් ෆෝන් එක use කරලා. ඉතින් ඇප්ලිකේෂන් දෙකක් use කරලා තමයි මම මේ විතර මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් use කරන app එක තමයි IBIS Paint X කියලා කියන්නේ. ඉතින් සමහර විට ඔයාලා මේ ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම app එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ ඩිසයින් කරන්න හදන්නේ මෙන්න මේ app එක use කරලා. ඉතින් කියන්න ඕනේ මම මෙතනදී පොඩිම තැන ඉඳන් මේ වැඩේ කරන විදිහ කතා කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි IBIS Paint X එක ගැන මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් කියනවා. ඉතින් ඒ වීඩියෝ එකකින් මම මේ IBIS Paint X එක ගැන කතා කරන්න. හරි ඉතින් ඉස්සෙල්ලාම දැන් මම කරන්නේ මෙතෙන්ට ෆොටෝ එක ඉම්පෝට් කරගන්න එක. ඉතින් මම මේ විදිහට මගේ ගැලරි එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆොටෝ එක මම මෙතෙන්ට ඉම්පෝට් කරගන්න. ඒ කියන්නේ දැන් මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක තමයි මම මේ විදිහට ඉම්පෝට් කරගන්න යන්නේ. ඉතින් මම මේ විදිහට Google එකකින් ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් තියෙනවා. ඒක මම මේ විදිහට මේ ඇප් එකට ඉම්පෝට් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේක මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේකේ සයිස් එකට ලොකු කරලා හදාගෙන මෙන්න මේ හරි අයිකන් එක ටච් කරගන්න. හරි ඉතින් ඔන්න මම දැන් මේ විදිහට මෙන්න මේක මේ විදිහට ඉම්පෝට් කරගත්තා. ඉතින් දැන් මම මෙතනදී පොඩි වැඩක් කරනවා. දැන් මම මේ ඇඩ් කරගත්ත එකට ෆිල්ටර් එකක් ඇඩ් කරනවා. ඒ කියන්නේ පොඩි බ්ලර් එකක් වගේ එකක් ඇඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් මම මේකේ ෆිල්ටර්ස් වලට එන්න. ඉතින් මම මේකේ ෆිල්ටර්ස් වලට ආවට පස්සේ මෙතන බ්ලර් කියන එකට දාගෙන මම මෙන්න මේකෙන් මෙන්න මේ මූවින් බ්ලර් කියන එක මේ විදිහට පොඩ්ඩක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ මූවින් බ්ලර් එකේ පොඩ්ඩක් ස්ට්‍රෙච් කියන එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඩු කරගෙන මේ හරි අයිකන් එක ටච් කරලා පොඩ්ඩක් එකට බ්ලර් එකක් ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ මේ වගේ තමයි වට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට දැන් මම කරන්නේ ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. ඒකත් මෙතෙන්ට ඉම්පෝට් කරගන්න එක තමයි දැන් කරන්නේ. හරි ඉතින් ඔන්න මේ ෆොටෝ එකක් දැන් මම මේ විදිහට ඉම්පෝට් කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මේක පොඩ්ඩක් මේකේ සයිස් එකට පොඩ්ඩක් ලොකු කරගෙන මෙන්න මේ හරිය වගේ දැන්ට තියාගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. දැන් මෙතන පොඩි වැඩක් තියෙනවා. දැන් මේ ඇඩ් කරගත්ත ගර්ල්ගේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ඉරේස් කරන්න ඕනේ. කොහොමුණත් ඒකත් ඔයාලට මේ ඇප් එක යූස් කරලා කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉරේස් ටූල් එක සිලෙක්ට් කරලා මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේ ටික ඇඩ්ජස්ට් කරගෙන මම මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් ඉරේස් කරගන්න තමයි යන්නේ. ඉතින් ඇත්තට මේකේ මේ ගොඩක් දේවල් වලට කියන්න තියෙනවා. මම අනිවාර්යෙන් මේ ඇප් එක ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් ළඟදිම වීඩියෝ එකක් ඕනනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් ළඟදිම ඉල්ලලා තිබ්බොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ළඟදිම දානවා. හරි ඉතින් ඔන්න මම දැන් මේ විදිහට මේ ෆොටෝ එක ඇඩ් කරගෙන දැන් මම මෙන්න මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් රිමූව් කරගත්තා. දැන් ඔයාලට මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද දැන් පොඩි වැඩ ටිකක් තියෙනවා මේ ඇප් එක යූස් කරලා කරගන්න. ඉතින් දැන් ආයි මම මෙන්න මේකේ නිව් ලේ එකක් ඇඩ් කරගන්නම්. මේ තියෙන ප්ලස් අයිකන් එක ටච් කරගත්තොත් වෙනම ලේ එකක් මේ විදිහට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමවත් ඒ වගේ ලේ එකක් ඇඩ් කරගෙන මම මෙතනදී මෙන්න මේ ඉරේස් ටූල් එක නේ බ්‍රෂ් ටූල් එක මෙතන සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට බ්ලැක් කලර් එක වෙනකොට මම මෙතනදී නිකන් මෙන්න මේ වගේ නිකන් තැබිලි පාට වගේ කලර් එකක් සිලෙක්ට් කරලා මෙන්න මේකේ ඔපැසිටි එකත් මෙන්න මේ විදිහට වැඩි කරලා බ්‍රෂ් ටූල් එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට ලොකු කරගන්න. ඊට පස්සේ මම කරන්නේ දැන් මේ ගර්ල්ගේ ෆොටෝ එක තියෙනවානේ. අන්න ඒ ගර්ල්ගේ ෆොටෝ එකේ අර අවුට්ලයින් එකක් තියෙන විදිහට මෙන්න මේ විදිහට බ්‍රෂ් කරගන්න එක තමයි දැන් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට බ්‍රෂ් වෙනවා. හරි ඉතින් ওই විදිහට තමයි බ්‍රෂ් කරගත්තේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. දැන් මේක තියෙන්නේ ගර්ල්ගේ ෆොටෝ එකට උඩින්. ඉතින් මම මේකේ ලේයර්ස් වලට ගිහලා ඒක මේ විදිහට මාරු කරගෙන හදා ගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් තියෙන චූටි වැඩක් කරන්න ඇත්තට මේක මෙහෙම තිබ්බොත් හරියන්නේ නැහැ. නිකන් අවුලක් වගේ තියෙනවා එතන. ඉතින් මම මෙන්න මේකේ දැන් හරි බ්‍රෂ් කරගෙන හදාගත්ත එක තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මේ තැබිලි පාටින් අපි බ්‍රෂ් කරගත්තේ. අන්න ඒකේ මම මේ විදිහට මෙතන සිලෙක්ට් කරලා මෙන්න මේ normal කියන එකේ මම මෙන්න මේ විදිහට add කියන එක මම මෙතන සිලෙක්ට් කරලා දෙන්න. හරි ඊට පස්සේ වට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමුණත් මම මේ add කියන එක දැම්මට පස්සේ මම මෙන්න මේකේ opacity වලට ගිහිල්ලා මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඩු කරගෙන හදා ගන්න. ඊට පස්සේ වට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති අමුතු විදිහට thumbnail එකක් විදිහට ඇවිල්ලා තිනවා ඔයාලට පේනවා ඇති. ඉතින් තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. කොහොමුණත් ආයි මම මේ brush tool එක මෙතන සිලෙක්ට් කරලා මෙන්න මේ කලර්ස් වලින් මේ බ්ලැක් කලර් එක මම මෙතන සිලෙක්ට් කරගන්න කලින් විදිහටම ඔපැසිටි එකත් මේ වගේ වැඩිම කරලා මෙන්න මේ බ්‍රෂ් ටූල් එක පොඩ්ඩක් ලොකු කරලා ඒ විදිහට ඒ ටික හදාගෙන ආයි මම මෙන්න මේ වගේ නිව් ලේ එකක් ඇඩ් කරගන්න. හරි ඉතින් ඒ වගේ ඇඩ් කරගෙන මම මෙන්න මේ විදිහට ආයි පොඩ්ඩක් මේක බ්‍රෂ් කරගන්න එක තමයි කරන්නේ. හරි ඉතින් ඊට පස්සේ වට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔන්න මම මේ විදිහට එකත් හදාගත්තා. දැන් මම මේ ඇප් එක යූස් කරලා ඒ කියන්නේ මේ IBIS Paint X කියන ඇප් එක යූස් කරලා මට ඕන විදිහට දැන් මේ ඕන දේවල් ටික හදාගෙන තියෙන්නේ. ඒ නිසා මම මෙන්න මේක මෙතනදී සේව් දෙන්න.
හරිතින් එතනින් පස්සේ කරන්න වැටි කරන්න මම යූස් කරන ඇප් එක තමයි Pixel Lab කියන ඇප් එක. ඒකට හේතුව තමයි Pixel Lab ඇප් එකේ මට මේ හොඳටම ටෙක්ස්ට් ටික ගහන්න පුළුවන්. ඉතින් කලින් ඇප් එක මට වැඩි හොරු නෑ. ඒ නිසා මම Pixel Lab ඇප් එකට මේ විදිහට ස්විච් වෙන්න. දැන් මම මෙතනදී අර සේව් කරගත්ත ෆොටෝ එක මම මෙතනට ඉම්පෝර්ට් කරගන්න. හරි දැන් මම මෙන්න මේ විදිහට Pixel Lab ඇප් එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔන්න මම ඒකත් මෙතනට ඇඩ් කරගත්තා. දැන් තියෙන මට අර කලින් කිව්ව විදිහට ටෙක්ස්ට් ටික ගහන්න වැඩේ. ඉතින් මම මෙතනදී ටෙක්ස්ට් ටික ගහලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී වෙනම කතා කරන්න යන්නේ නැහැ කොහොමද ටෙක්ස්ට් ටික ගහන්නේ කියලා. ඉතින් Pixel Lab ඇප් එක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ගොඩක් අය Pixel Lab ඇප් එක ගැන දන්නවා. ඒ කොහොමද දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මම මේ විදිහට හදපු thumbnail එක තමයි දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේන්නේ නැති දැන් කොහොමද thumbnail එක තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේක මේ තේරුනේ නැත්තම් මේ වගේ thumbnail හදන වීඩියෝස් දෙකටම ඕන නම් අනිවාර්යෙන් කියන්න පුළුවන් step by step හරි කොහොම හරි ටියුටෝරියල් විදිහට වීඩියෝස් දාන්න කියලා. අනිවාර්යෙන් මම වීඩියෝස් දානවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවර කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.